සුබ දවසක් යාළුවනේ ඔයාලා සියලුම දෙනාට. ඉතින් පැටවු මාළුවන්ගෙන් කොහොමද ඇඹුල් තියල් එකක් දාන්නේ කියලා තමයි ඔයාලට අද පෙන්වන්න යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම මගේ channel එක all kitchen channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාලා like එකක් දාලා උදව්වකුත් දෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් මම අද ගත්තේ ගොඩක් දෙනෙක් ගන්නේ කපන මාළුනේ මේකට බලවු කෙලවල්ුනේ. ඉතින් මට හිතුණා ඊට එකෙම නැතුව මේ වගේ බැරිද කියලා. අපි බලමු දාලා මේ තියෙන සැමන් බෝඩ්ලු එක. ඉතින් මම හිතනවා මේක සාලියෝ උරුල්ලෝ වගේ පොඩි ඕනම මාළු වර්ගයකින් පුළුවන් කියලා. ඉතින් ඕකට ඕන කරන ඔයාලා ගන්න ප්‍රමාණයට මම ගත්තේ 500යි. ඒකට අවශ්‍ය කරන ගම්මිරිස් ටික, ගොරක පේස්ට් එක, ලුණු කුඩු ටික, කහ කුඩු ටික, ඊට පස්සේ ඒකට ඔයාලට කැමති නම් මිරිස්, රම්පා කරපිංචා ඒ ටිකක් දාගන්න පුළුවන්. ඉතින් ඒ ටික අරගෙන මේ විදිහට හොඳට මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. ඔයාලා ගන්න ප්‍රමාණයට ඒ ප්‍රමාණය මේ ටික ගෑවෙන්නත් ඕනේ. ඊට පස්සේ අපි ඒක තම්බ ගන්න වතුර ටිකක් එකතු කරන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ වගේ හදාගෙන මම ඔලු ටික අයින් කරගත්තා. ඊටු කෑලි ටික තමයි මේ දාගන්නේ. මේ කෑලි තමයි 500ක් තියෙන ග්‍රෑම් මෙතන. ඊට පස්සේ මේක හොඳටම ගාන්න. ඉතින් අපිට මේක හොඳ ක්‍රමයක් කල් තියාගන්න. දැන් මේ දවස්වල කරවලත් ගොඩක් ගණන්නේ. ඉතින් අපිට මේක තියාගන්න පුළුවන් සතියක් විතර. මට කහ ටිකක් දාන්න අමතක වුණා. දැනුයි දැන් මේ ඔයාලා එකපාර දාන්න. මේ දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද හට්ටියත් හදාගන්නේ කියලා. මෙන්න මේ වගේ මැටි හට්ටියකට ගන්න අරගෙන මේකට ඔයාලට කෙසෙල් කොලයක් දාන්න පුළුවන්. ඊට පස්සේ රම්පා කරපිංචක් දාන්න පුළුවන්. නැත්තම් කුරුඳු කොළ වගේ දේවල් අඩිය අල්ලනවට දාගන්නේ. ඒ වගේම රසයි සුවඳයි ඔක්කොම තියෙනවා. ඉතින් මේකේ බලන්නකො මම දාලා කලවම් කරන ටිකටම මට නිකන් අර මාළු කෑලි තැම්බිලා වගේ පේනවා. ඒ කියන්නේ ලුණු වලට, ගොරක් වලට ඒ වගේ පොඩි වෙනසක් දැනෙනවා. ඉතින් ඊට පස්සේ මේ ටික කෑලි ටික මෙහෙම අඩු කරගෙන උඩින් දා ගන්න ඕනේ. තැම්බ ගන්න ඕන කරන ප්‍රමාණයට වතුර. මේක මද ගින්නේ තඹ ගන්නේ. ඒක නිසා ගොඩ වතුර ඕනේ නැහැ. පොඩි ප්‍රමාණයක් තියලා අඩුම ගින්දරේ තියලා හිමීට තඹ ගන්න ඕනේ. ඉතින් මේ ඊතර බැටර් එක ටික උඩින් දා ගන්න. ඒකට ඕනේ ගොරකයි, ගම්මිරිසුයි, ඒ වගේ පොඩි ප්‍රමාණයක් ලුණු ටික. ඒ ටික විතරයි ඕනේ. ඊට පස්සේ මේක තියාගෙන අපිට ආයි කරියක් වගේ හදා ගන්නව නම් වෙනමම මාළු කරිය හදන විදිහට හදලා ඔයාලට මේකෙන් මාළු ටික දාගන්න පුළුවන්. ඉතින් මේක අපිට සතියකට එක සැරයක් හදාගත්තත් සතියෙම තියාගන්න පුළුවන් නැතිනේ. කරවල ගොඩාක් ගන්න මේ දවස්වල. මේක මම හිතනවා ඔයාලට හොඳයි කියලා. ලොකුවට මාළුවෙක් ගන්නකොටත් ටිකක් තව ගණන් අඩු වෙනවා. එකපාර අරගෙන හදලා තියාගන්න පුළුවන්. මම දැන් ඔන්න ඔය අඩුම ගින්දරේ තම්බ ගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේක අර මම කිව්වා වගේ පොඩි මාළු ඕනම එකකින් පුළුවන්. අපි මේක තම්බලා කල් තියාගන්න ක්‍රමයක් නේ. මාළු වැඩිපුර තියෙන වෙලාවට ඇඹුල් තියලා දාලා තියාගන්න කල් තියාගන්න ක්‍රමයක්. ඉතින් අර මාළු පැටවුන්ටත් ඕන විදිහට කරන්න පුළුවන්. මේක මාළු කැඩෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් බුරු කරන්න. මේක දැන් අඩිය අල්ලන්නේ නැහැ. මොකද මම කෙසෙල් කොළ එහෙම දාපු නිසා. මෙහෙම දබ ගාලා බුබු දදා තියෙනවා. හොඳට තැම්බෙනවා. අඩුම ගින්දරේ පැය භාගයකටත් වැඩි වුණාට කමන්නේ නැහැ. ඉතින් මේ හොද්ද බොරේ වෙනකන් තියාගන්න. මෙන්න මේ ගානට එනකන් තියාගන්න. ඊට පස්සේ අපිට ඉතින් සතියක් වුණත් මේ විදිහට තියාගන්න පුළුවන්. මාළු අර ගන්නකොට ලොකු මාළු අරගෙන එකපාර හදා ගන්න. ඉතින් අපිට බත් එකකට උනත් මෙහෙම තියාගෙන යන්න පුළුවනි. මම මේ බත් පාර්සලයක් අරන් යන්න හදන එකකට තමයි ඔය තියන්නේ පහෝදා. ඉතින් ඔයාලත් හදලා බලන්න වීඩියෝ එක මට හිතෙනවා මේක තියාගන්න පුළුවන් කියලා. ඔයාලට දැන් ඒකට දාන්න ඕන දේවල් එහෙම දැක්කනේ. වෙන ඒවා එකතු කරන්න එපා. කියපු දේවල් ටිකක් එකතු කරන්න.
හරිම රසයි මෙන්න මේ විදිහට අපිට පරිප්පු ටික සම්බෝල ටිකක් ඉක්මනටම හදාගත්තාම සම්බෝල ටිකක් හදාගත්තට ඇති මේ වගේ මාළු එඹුල් තියල් එකක් ගෙදර තියෙනව නම් ඉක්මනටම අපිට කරගන්න පුළුවන් කෑම පාර්සලයක් වුණත් හදාගන්න පුළුවන් ඕන ඔය විදිහට. ඉතින් මට හිතෙනවා මේක හොඳයි අපිට වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ මුකිල්ලගේ ෆොටෝස් දාන්න. ඔයාලට හරි ගියාද? මොකද වුනේ? කොතනද වැරදුනේ? ඒ ටිකක් කියන්න ඕනේ. ඊට පස්සේ තව වරක් දැනගන්න මොනවා හරි තියෙනවා නම් ඒ වගේ කමෙන්ට් එකකින් මම දැනුවත් කරන්න. ඉතින් මේ වගේ තවත් කෑම හදන ඒවා වීඩියෝස් වලට ඉදිරියට අරගෙන එනවා. මම හිතනවා මේ වීඩියෝ එකත් වලට වැදගත් ඇති කියලා. ඒක නිසා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. නැවතත් මතක් කරනවා channel එක subscribe කරන්න කියලා. ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.